වෙද්දී අපේ රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍යයන් විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින මොහොතක් රටේ ආපදාවට පත්වුණු ජනතාවට සහන සැලසීම වෙනුවෙන් ඒත් එක්කම බොහෝ ප්‍රදේශවල කාලගුණ මේ අයහපත් කාලගුණ තත්ත්වය නිසා විදුලිය විසන්ධ වීම අපිට වාර්තා වෙනවා. ඒත් සමගින් දැන් ජනතාවට තොරතුරු දැන ගැනීමට අතේ ඉතුරු වෙලා තියෙන්නේ සමහර විට බැටරි 15%ක 20ක විතර තියෙන ජංගම දුරකථනය තමන්ගේ ස්මාර්ට්ෆෝන් එක විතරක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසාවෙන් තමයි කොළඹ ටයිම්ස් තුලින් අපි මේ ඩිජිටල් මාධ්‍ය මෙහෙවර දිගින් දිගටම අපි ඔබ වෙනුවෙන් විශ්වාසවන්තව විශ්වසනීයව අපි ඔබට සැකවින් ඇත්ත පමණක් සිදුවන හැමදේම ඇත්ත පමණක් ඔබට වාර්තා කරන්නට යහුසුලුව අපේ ප්‍රවෘත්ති කණ්ඩායම මේ වෙද්දී ඉතාමත් කාර්යබහුලව කටයුතු කරමින් ඉන්නේ. හැබැයි මේ වෙද්දී සමහර සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමන්ගේ views වෙනුවෙන් වෙන්නට පුළුවන්, තමන්ට ලැබෙන ඩොලර් එක දෙක වෙනුවෙන් වෙන්නට පුළුවන් බොරු සමාජ ගත කරමින් සිටින බව වාර්තා වෙනවා. ඉතින් මීට සුළු මොහොතකට පෙර එවන් ප්‍රවෘත්තියක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙන්නට පටන් ගත්තා. ඒ තමයි රන්දෙනිගල සහ රන්ටැබේ ජලාශවල වේලි ඉදිතලා ගොස් ඇති බව. මම හිතන්නේ මේ මොහොතේ views වෙනුවෙන් එවන් බොරු ජනගත කිරීම අතිශයින්ම බරපතල කාරණාවක්. මොකද මේ වෙලාවේ ජනතාව ඉන්නේ බයෙන්, ඊළඟට මොකද වෙන්නේ කියන කාරණාව පිළිබඳව හිතා ගන්න බැරුව. ඉතින් එවන් මොහොතක මෙවන් අසත්‍ය තොරතුරු ජනගත කිරීමෙන් වළකින්න කියලා අපි සියලු දෙනාට මතක් කරනවා. ඒ වගේම අපි ඔබට ආරාධනා කරනවා තහවුරු කරගත් විශ්වාසවන්ත ප්‍රවෘත්ති මාධ්‍යයන් පමණක් විශ්වාස කරමින් කටයුතු කරන්න කියලා. විවිධ නම් වලින් තියෙන විවිධ පේජ් වලින් එන WhatsApp පණිවිඩ හෝ විවිධ Facebook page වල දක්වා තිබෙන AI වීඩියෝස් වෙන්න පුළුවන්. ඒ වලට රැවටෙන්න එපා. ඔබ බලන්න මුලින්ම මොකද්ද මේකේ source එක, මොකද්ද මේ මාධ්‍ය, කවුද මේ ප්‍රවෘත්තිය පළ කරලා තියෙන කෙනා, එයා විශ්වාස කරන්න පුළුවන් කෙනෙක්ද කියන කාරණාව මුලින්ම ඔබ කල්පනා කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔබ ඒ පිළිබඳව ඒක ඔළුවට දාගන්න ඕනේ. නැත්නම් ඒක එතනින් අතහැරලා දාන්න. මොකද මේ වෙද්දී බොහෝ AI වීඩියෝස් අපි දකිනවා සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙනවා. AI තාක්ෂණයෙන් මහා විනාශ වේගෙන යන වීඩියෝ මේ වෙද්දී අන්තර්ජාලයේ මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ අපි දකිනවා. හැබැයි අතරතුර ඇත්ත වශයෙන්ම නායයාම් සිද්ධ වෙන ආකාරයන්, වේලි වලින් ජලය එළියට ගලන් යන වීඩියෝස් තියෙනවා. නමුත් සමහර ඒවා බොරු. ඉතින් ඒ වගේ කතාවක් තමයි මේ රන්දෙනිගල සහ රන්ටැබේ ජලාශවල වේලි ඉරිතලා ගොස් ඇති බව දැන් මීට සුළු මොහොතකට කලින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තහවුරු කරා. ඔවුන් සියලු මාධ්‍යයන් වෙත නිල වශයෙන් දැනුම් දුන්නා. එහෙම කිසිම ගැටලුවක් වෙලා නැහැ. මේ ප්‍රවෘත්තිය බොරුවක්. ඉතින් බය වෙන්නට කාරණාවක් නැහැ. රන්දෙනිගල සහ රන්ටැබේ ජලාශවල වේලි ආරක්ෂිතව තියෙනවා. කිසිම උපද්‍රවයක් මේ සැඩ රළ පහරවල්, සැඩ ජල පහරවල් හින්දා සිදු වෙලා නැහැ. ඉතින් ඒ වගේම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මේ ජනතාව පීඩාවට පත් වෙලා සිටින මෙවන් මොහොතක ඒ වගේ ජනතාව නොමග යවන තොරතුරු කරුණු කාරණා ජනගත කරන්නට, Facebook කරන්නට, සමාජ මාධ්‍ය ගත කරන්නට එපායි කියන කාරණාව. ඉතින් අපි ඔබටත් එය බොහොම කාරුණිකව මතක් කරනවා. ජනතාව ඉන්නේ පීඩාවට පත් වෙලා මේ වෙලාවේ හරි තොරතුරු පමණයි ඔබ ළඟට ගෙනෙන්නට කොළඹ ටයිම්ස් අපේ කණ්ඩායම නිතින්ම කටයුතු කරන්නේ. ඉතින් ඒ නිසා පිළිගත් මාධ්‍යයක් කියන දේවල් පමණක් විශ්වාස කරන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. යලිත් අපි අවධාරණය කරන්නේ රන්ටැබේ සහ රන්දෙනිගල ජලාශවල මේ වේලි ඉරිතලා ගොස් ඇති බවට පළවුණු ප්‍රවෘත්ති සමහර සමාජ මාධ්‍ය තුළ පළ වී තිබුණා. ඒ සියල්ල බොරු පමණයි. ඒ සියල්ල කිසිම සත්‍යතාවයක් නොමැති බව මේ වෙද්දී අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ තහවුරු කරනවා. ඒ නිසා ඒ ගැන බියවීමට කිසිම කාරණාවක් නොමැති බව තමයි කොළඹ ටයිම්ස් වෙනුවෙන් අපි ඔබට මතක් කරන්නේ.